අය රූප රාජිනිය කියලා තරමටම ඇය ලස්සනයි. ඇය තමයි ඒ විශිෂ්ට ගණයේ රංගන ශිල්පිනිය තාරුකා විජේසිංහ. ඇයගේ සුපුරුදු කාන්තිමත් සිනහව සුරංගී වෙනදා වගේම හරිම ලස්සනයි. සුරංගී මම ඇයගේ විශේෂත්වයක් දකිනවා. ඒ තමයි ඇය හැම විටම තෝරාගන්නේ Tamanට ගැළපෙන ඇඳුම් නිර්මාණ. ඒක මම දකිනවා ඇයගේ විශේෂත්වයක් විදියට. මමත් එහෙමයි. මමත් ඇයව අනුකරණය කරනවා. මොකද මෑත කාලේ බොහොම තරුණියන් අපේ ආදරණීය යුවතියන් මේ විශිෂ්ට ගණයේ රංගන ශිල්පිනිය නැත්නම් මේ තාරුකා විජේසිංහගේ ඇඳුම් මෝස්තර ගොඩක් අනුකරණය කරාලු. ඔව්. සුරංගී මම පොඩි ප්‍රශ්නයක් අහන්නද? මොකද්ද? අද දවසේ ඇයට සම්මානයක් හිමි වේවිද? නිසකවම මං හිතන්නේ ඒ ගැන කිසිම සැකයක් තියාගන්න එපා විශ්ව. මොකද ඇගේ තියෙන විශිෂ්ට ගණයේ රංගනයට කවුද සම්මාන නොදෙන්නේ? ඔව් අද දවසේ ඇය නිර්දේශ වෙලා ඉන්නවා ජනප්‍රියම නිලිය, හොඳම නිලිය. මේ කැටගරිස් දෙකේම ඇය නිර්දේශ වෙලා ඉන්නවා. අපි බලමු ඒ නිසා ඇයට අනිවාර්යෙන් සම්මානයක් හිමි වෙන්න ඕනේ කියලා අපි විශ්වාස කරනවා. සුරංගී අද විශේෂත්වයක් තියෙනවා නේද තාරුකාගේ? ඔව් ඔයා හරි. අපිට පේනවා මේ රතු පළස මගින් ඇය නම් තනියම නෙවෙයි එන්නේ. කවුද ඒ කඩවසම් රුව? කඩවසම් පෙම්වතා. ඇයගේ කඩවසම් පෙම්වතා සමගින් තමයි අද දවසේ ඇය සම්මාන උල්ලට පාත්‍ර වෙන්නේ. සමහර විට සුරංගී මට හිතෙනවා පෙම්වතා සමගින් සම්මාන උල්ලට පැමිණෙන නිසා සම්මානයක් හිමි වෙන්නත් පුළුවන්. අනිවාර්යයෙන්ම. මොකද පෙම්වතාගේ වාසනාවත් එකතු වෙනවනේ. කොහොමවත් විශ්ව කියන්න ඕනේ දෙදෙනාම හරිම ආකර්ශනීය.